ඩිස්කෂන් කරන්න එපා. ඉතින් ඩිස්කෂන් කරන්න මොනවද? ඉතින් ඊට පස්සේ හොරාට ඩිස්කෂන් කරනවා. කලින් සද්දෙන් කතා කර දැන් හිමීට කතා කරනවා. අපි කොහොම හරි කතා කරලා තමයි නවතින්නේ. මේක නේද කතාවේ තියෙන්නේ. මෙයා 3 mg right. එතකොට මේක තමයි 2020 ගානේ බල ටික මම ලකුණු කරනවා ඉක්මනට. මේක t මේක t මේක t මේක t මේක t මේක t. එතකොට මෙයාගේ බර mg ප්‍රබලම් ප්‍රතික්‍රියාව r1 r1 මේක s කියලා දාගමු. මොකද වෙන්නේ මේක සුමට පෘෂ්ඨයක් උඩනේ තියෙන්නේ. මෙයත් චලනය වෙනවා. දැන් මේ කතාවේ ඇතුලේ ළමයි අපෙන් අහන්නේ මොකද්ද? මොකක්ද අහන්න ළමයි? මෙයාට පොළවේ ඉන්න ගත වෙන කාලේ නේද අහන්නේ. රයිට්. දැන් මුලින්ම තෝරගන්න අචල ලක්ෂය කියන දේවල්. දැන් මේ දුර සිම්පල් a කියලා ඔයාලට දීලා තියෙනව නේද මේකේ? මේ කතාව අනිත් දුරවල මම ලකුණු කරේ නැහැ. ඕපන දීලා තියෙන්නේ. බිත්ති මේක දෙකක් මේක a මේක a මේක a නේ. එතකොට මෙතන a දුරක් එන්න ගත වෙන කාලේ තමයි අහන්නේ. කාලය අහන්නේ නැහැ ප්‍රමාණවත් සමීකරණ තමයි ලියන්න කියලා කියන්නේ. ඉතින් එතකොට මම ගන්න මුලින්ම මගේ අර පොයින්ට් එක මොකද්ද අචල ලක්ෂය මාක් කරගන්නවා. මෙයාට අචල කවුද? මෙතන. ඒක x නම් මෙයාගේ ත්වරණය x ඩබල් ඩොට්. ඒක ලියන්න ඕන මම. හරිද? මේ වැඩේ කරන්න ඕන. මෙයාට අචල කවුද? මෙතනනේ. මේක y. මෙයාගේ ත්වරණය මේ පැත්තට y ඩබල් ඩොට්. මේ පැත්තට දාන්න වෙනවා අපිට. දන්නවනේ ඒක දැන්. මේ කුඤ්ඤ මෙහෙට යනවා අර පහළට යනවා. ඕකට වෙන්නේ ඇත්තම කතාවේ. නේද? නේද? ඊට පස්සේ මෙතන මෙන්න මෙයා අචලව මෙයාට z කියලා මම දා ගන්නවා. එතකොට මෙයාගේ ත්වරණය මොකද්ද පහළට? z ඩබල් ඩොට්. ඔන්න ත්වරණ තුනයි. දැන් ඔය ත්වරණ තුන ඔහොමම ලකුණු කරන ගාන හදා යන්න කිසිම අවුලක් නැහැ. හරිද? හැබැයි මේක අර ප්‍රායෝගික යෙදීම කියන එක අපි පොඩ්ඩක් දකිමු. මේක පේනවනේ අපිට කවුද යන්නේ කවුද ඉන්නේ කියලා පේනවනේ. දැන් ළමයි මෙයාගේ ස්කන්ධේ m මෙයාගේ කීයද? දෙකේ. ඔයා දන්නව එහෙනම් මෙයා පහළට එනවා කියලා. ගාන කියන්නේත් මොකද්ද? මෙයාට ගෙබීම අදින ගතවන කාලය හොයන්න කියලානේ. ඒ නිසා අපි දන්න දේ ලියමු. හරිද? දන්නේ මෙයා පහළට එනවා. මෙයා එහෙනම් කොහෙටද යන්නේ? ඉහළට යනවා. කුඤ්ඤ මොකද වෙන්නේ? මෙහෙට එනවා. තොරණ අතර සම්බන්ධයක් ගමු. හරිද? දැන් මේ තන්තුවේ දිග සැලකුවොත් ළමයි මට කියන්න ওই තන්තුවේ දිගේ x ධන y ධන z සමාන වෙන්න ඕන තන්තුවේ දිගේ l කියලා ගත්තොත්. දෙවරක් t විෂයෙන් අවකලනයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? විචල්‍යයක් x ඩබල් ඩොට් මේ විස්ථාපනය. එතකොට y ඩබල් ඩොට් විචල්‍යයක් z ඩබල් ඩොට් විචල්‍යයක් කියන්නේ විස්ථාපනයක් බෙදෙනා මෙන්නට පස්සේ මේ ටික. බිඳුවයි නේද? මේක තමයි පළවෙනි සමීකරණය ඔයාලගේ. තේරුණාද? ඔයාලා දිග්ගටම ඕකෙන් හදාන්නට අවුලක් නැහැ. හැබැයි මෙන්න මේ මං යොදන ප්‍රායෝගික යෙදීම ඔයාලා මේක කරන්න. මේක තේරුම් ගන්න. ඔයාලා කවුරුත් මං හිතන්නේ මේක හදලාද කියලා මේ විදිහට. හරිද? පොයින්ට් එක තමයි ළමයි. අපිට දැන් නොදන්නා පද තුනක් තියෙනවනේ. නොදන්නා පද තුනක් තියෙනවා. අපිට තව මේක ඇතුලේ නොදන්නා පදයක් තියෙනවා t. නොදන්නා පද කීයද ඔක්කොම? 4යි. මට කියන්නකෝ දැන් සමීකරණ කීයක් ලියන්න ඕනද ඔයාලා? 4ක්. අපිට පුළුවන් මෙයාට දාන්න පහළට f සමානයි ma. අපිට පුළුවන් කුඤ්ඤයට දාන්න. නෙමෙයි කුඤ්ඤය දන මෙයාට දාන්න. තේරුණාද? කුඤ්ඤෙන් විතරක් දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේ r1 කුඤ්ඤේ. එයා එනවා. ඒක චාටර්. ඒ නිසා තව සමීකරණයක් ඕන වෙන නිසා මම කුඤ්ඤය සහ මෙයාට දානවා තිරසට 2යි. මෙයාට දානවා ඉහළට 3යි. අතන එකක් අරන් තියෙනවා අපි 4යි. තේරුණාද? ඒ නිසා මේ විදිහටම හදා යන්න පුළුවන්. එහෙම නැතුව මේ සම්බන්ධයෙන් අපි ගමු මේ ඇත්තටම මේ දෙන්නගේ තුන් දෙනෙක් ඉන්නවනේ. අපි දෙන්නෙක්ව දාගත්තොත් එක්කෙනෙක් වෙතරින් අපිට ප්‍රතිස්ථාපන කරගන්න පුළුවන් නේ. මං කියන එකන් ඔක තේරෙන්නේ නැහැ. මට තේරෙන දේ තමයි මෙන්න මූ උඩට එනවා කියලා දන්නවා. හරිද? මොකද මේකේ මාකින් බලනකොට ඔයාලට මඤ්ඤම් වෙන්න පුළුවන්. විභාගේ මාකින් එක බලන්න එපා සාපේක්ෂ ත්‍රනේ ගන්නට. තේරුණාද? ඒක ඒකම නෙමෙයි හරි එක. මං කියන එක තේරෙනවද? මේක හදන්න පුළුවන් විදි තියෙනවා. ඔයාලා දාගන්න තොරණ සංරචක නෙමෙයි මේක තියෙන්නේ. සහ ඔයාලා ගන්න සම්බන්ධය නෙමෙයි ඒක තියෙන්නේ. හරිද? රයිට්. මේකේ මෙයාට මං ගන්නවා ඉහළට යනවා කියලා මං ඇත්තටම දන්නවනේ. හොඳටම අල්ලගන්න මේක ඈ. මෙයා ඉහළට යනවා කීයෙන්ද? මං දාගන්නම් ඒක කියලා. හොඳට දාගන්න. අහගන්න. ඒක.
ඔය දාගත්තු ගමන් මේ දෙන්නක සම්බන්ධය මට කියන්න ඔයාලා. හරියටම කියන්න. x ඩබල් ඩොට් සමානයි ඍණ a1. ඒක තේරෙනව නේද ඔයාලට? නියමයි. එහෙනම් මට කියන්නකෝ උඩ පැත්තට ඍණ x ඩබල් ඩොට් සමාන වෙන්නේ කාටද එහෙනම්? ධන a1. තේරුණාද? හරි. දැන් මම ගන්න මේ කුඤ්ඤෙත් මෙහෙට එනවනේ. මම දාගන්න කුඤ්ඤේ එන ඒව සමාන නෑනේ. සමාන මම දාගන්නවා a2 කියලා. එහෙනම් මෙයත් එක්ක මට මෙයා කියන්න බලන්න. y ඩබල් ඩොට් කොහෙටද මෙන්නේ? මෙහෙට. එහෙනම් අනිත් පැත්තට y ඩබල් ඩොට් කියන්නේ මොකද්ද? ඍණ y ඩබල් ඩොට් සමානයි කාටද? a2ට. රයිට්. එහෙනම් අපිට z සම්බන්ධයක් ගන්න පුළුවන් නේද මෙන්න මෙතනින්? බලන්න z ඩබල් ඩොට් මම උක්ත කරනවා එකෙන්. එකෙන් මම ගන්නවා z ඩබල් ඩොට් සමානයි ඍණ x ඩබල් ඩොට් ඍණ y ඩබල්. මේක එහෙනම් ලස්සනයි මේක තේරෙනකොට. දැන් මට කියන්න ඍණ x ඩබල් ඩොට් කියන කාටද? a1ට. අරයා කවුද? a2ට. එහෙනම් ඔයාලා දන්නවා මෙයා a1කින් උඩ යනවා නම් කුඤ්ඤේ a2කින් මෙහෙට එනවා නම් මෙයා පහළට එන තොරණේ ඔයාලා දන්නවා දැන් කීයද? a1 ධන ඒක බලන්න ඒකේ දිශාව z ඩබල් ඩොට් ගේ දිශාවත් පහළ නිසා ඒක ධනයි. දැන් කතාව තේරෙනවද? අන්න දැන් එහෙනම් මෙයා සහ මෙයා පාවිච්චි කරලා සමීකරණ තුන ලියන්න වැඩේ ඉවරයි. හරි එහෙම නැතුව ඔයාලා දිගටම x ඩබල් ඩොට් මේ z නම් ලියන්න අවුලක් නැහැ. අරයා y නම් අර හිට ලියන්න අවුලක් නැහැ. අරයා මෙහෙට ලියන්න අවුලක් නැහැ. ගලපන්න ලස්සනට. හැබැයි මේක ලස්සන වෙන දේ දන්නවනේ. වෙන දේ දන්නවනම් ඔයාලා ලස්සන මේ සම්බන්ධ අරගෙන සමීකරණ ටික දාන්න. හරි. දැන් මෙතන වැඩේ කරමු q ට පුළුවන් අපිට කෙලින්ම එකපාර පහළට f සමානයි m මේ දාන්න. බලන්න මොකක්ද දෙන්නේ? මේ 2mg ඍණ t සමානයි මොකක්ද දෙන්නේ? 2mg ඍණ t සමානයි මොකක්ද තොරණය? කියන්න. a1 ධන a2 මේක පළවෙනි සමීකරණය කියලා ගන්න පුළුවන් ඊට පස්සේ. හරිද? මෙතනින් ගත්තට මේ සම්බන්ධය ගත්තනේ අපි. 1 හෝ 2 කියලා මොකක් හරි දාන්න. හරි. දැන් මේ 3m සහ m ට දාමු අපි තිරසට. 3m හා m ට එක පැහැදිලිව දාන්න ඕනේ මේ පැත්තට කියලා. f සමාන ma. මොනවද බල මේ පැත්තට මේ දෙන්නගේ බලකෝ කෝ පෙන්නන්න. 3m සහ m ගේ බල මොනවද අර පැත්තට? මේ මෙතන t අදිනවා යාළුවනේ. t අදිනවා. 3m යන්නේ කොහමද? a දෙකකින් මේ 3m යනවා මේ දෙකම පේන්න තියන්න. a දෙකකින් යනවා. 3m යනවා a දෙකකින්. එතකොට බලන්න අර m කෙනෙක් කෙනා කොහොමද යන්නේ? මේ m කෙනෙක් කෙනා පොළොට සාපේක්ෂව ත්වරණය මම එකපාර ලියනවා. පොළොට සාපේක්ෂව m ගේ ත්වරණය. ළමයි එයා කුඤ්ඤේ දිගේ උඩට යනවා a එකකින්. කුඤ්ඤ යනවා a දෙකකින්. මෙන්න ඇල්ෆා. නේද? බලන්න මොකක්ද ත්වරණය? a1 ධන a2 cos ඇල්ෆා. a1 ධන a2 cos ඇල්ෆා මේක 2යි. තේරෙනව නේද? හරිනේ රයිට්. එහෙනම් තව එකක් කරන්න ඕන මොකද්ද? කාටද m ට තලයේ දිගේ ඉහළට දාමු f සමාන m. එතන මොකක්ද දෙන්න බලන්න. t ඍණ mg sin alpha. t ඍණ mg sin alpha සමානයි ස්කන්ධයේ m තොරණය මේ බලන්න. a පැත්තට a1යි. a1යි. මෙතන මම ලියලා වැරදි නේද? මෙතන m a2 වෙන්න ඕන. මෙතන a2 වෙන්න ඕන. a2 ධන a1 cos alpha වෙන්න ඕනේ. a2 ධන a1 cos alpha වෙන්න ඕන. හරි නේද? මෙතන තිරසරනේ දාන්නේ. a2 ධන a1 cos alpha. මෙතන a1 ධන a2 cos alpha. මෙන්න මේක 3. හරි නේද? බලන්න මෙතන මේ දැන් මේ 3m සහ m ට තිරසරනේ. ඒතකොට t කෙනෙක් යන අදිනවා මේ t. 3m යන්නේ a2කින් මේ කුඤ්ඤ යනවනේ මේ පැත්තට a2කින්. අර බලන්න a2කින් යනවා. එතකොට සිම්පල් m කෙනෙක් යන තලයේ දිගේ මේ එයා උඩටනේ යන්නේ a1කින්. එතකොට උඩට a1ක්. මේ පැත්තට a2 ධන a1 cos alpha. a2 ධන a1 cos alpha. එයාට විතරක් දැම්මොත් මේ තලයේ දිගේ ඉහළට t ඍණ mg sin alpha සමානයි m උඩට a1යි තරණය ධන a2 cos alpha සපෝටිව්. a2 cos alpha 3යි. ඉතින් හරි වැඩේ ඉවරයි. වැඩේ ඉච්චරයි. අය අහන්නේ මේ q ට ගෙබිම වෙත ළඟාම ගතන කාලය හොයන්න කියලානේ. එහෙනම් මොකද්ද කරන්නේ? q ට දානවා මං පහළට s සමානයි ut ධන භාගයක් at වර්ග. එන්න තියෙන්නේ ඒ දුරක්. ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි භාගයයි. තොරණය මොකද්ද ළමයි? a1 ධන a2 එච්චරයි.
A1 ධන A2යි t වර්ග ප්‍රමාණවත් සමීකරණය ප්‍රමාණවත් සුළු කරන්නවත් ඕනේ ලකුණු බලන්නකො මේකේ ලකුණු ඔතනට 10යි හරිද මේක ලියනකොට 10ක් දෙනවා මෙයාට තනියෙන් ලියනකොට 10ක් දෙනවා මෙයාට පද්ධතිනම දානකොට 15ක් දෙනවා මෙයාට 10ක් දෙනවා 10 20 30යි 45යි 45යි මෙන්න මේ තොරණ සම්බන්ධය ගන්නවට ලකුණු 15ක් දෙනවා ළමයි 60යි හරිද තව ලකුණු දෙන්න තව මේ රූප සරහනත් ලකුණු 15ක් විතර ඇති දැන් මේ සම්බන්ධ කරන ලකුණු 20ක් විතර දෙනවා 35යි 50යි ලකුණු 80ක් ලකුණු 80ක් විනාඩි කීයක්ද යන්නේ 3ක් 4ක් නේ ඔය දැන් මට්ටම් වල කරන දැන් අර ඉස්සර ගණන් කොහොමද තිබ්බේ දොඹේ යන්න තිබ්බනේ නේ මේක ලිව්ව නේද ඔයාලා මේ විදිහට නෙමෙයි ලියන්නේ නැත්තේ කොහොම හරි ලියලා ඇති හරි මේ විදිහට ගන්න තොරණ සම්බන්ධ ගන්න ඔන්ලයින් ළමයි හරිය නේද හරිනේ තොරණ ගත් විදිහයි කියලා දෙන්න මේ බලන්න කිව්ගේ තොරණ ගත් විදිහ තව පාරක් කියලා දෙන්නම් මෙතන ළමයි මේ සම්බන්ධය අපිට මුලින්ම ගන්න පුළුවන් තන්තු වල සම්බන්ධය දිගසලකලා x ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් දාන z ඩබල් ඩොට් සමාන බිඳුවයි මේක විචල්‍යයක් මේක විචල්‍යයක් මේක විචල්‍යයක් එතකොට ඒ තුන් දෙනත් එක්ක මේක අවකලනය කරලා පස්සේ කාලය විශ්ෙන් අපිට එනවා තොරණ තුනක් මෙතන සම්බන්ධයේ x ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් දාන z ඩබල් ඩොට් සමාන බිඳුවයි කියලා z ඩබල් ඩොට් උක්ත කරොත් ඍණ x ඩබල් ඩොට් ඍණ y ඩබල් ඩොට් නේ දැන් මෙයා පහලට එන එක මං ඇත්ත කතාව දන්න නිසා ඉහළට කියලා දාගත්තා. එතකොට පහලට ධන x ඩබල් ඩොට් නම් ඉහළට ඍණ x ඩබල් ඩොට්. ඍණ x ඩබල් ඩොට් සමානයි a1යි මේ. ඍණ x ඩබල් ඩොට් කියන්නේ a1කට. මෙතන y ඩබල් ඩොට් අර පැත්තට මේ පැත්තට හැරෙවොත් ඍණ y ඩබල් ඩොට්. එයාට දැම්ම මං a2 කියලා. එතකොට ඍණ y ඩබල් ඩොට් කියන්නේ a2කට. ඉතින් මේකට අනුව මෙයා පහලට එන්නේ ඒක ධන a2කින් එච්චරයි. මේ සම්බන්ධي ගන්න ඔයාලා. ඔය තොරණ අතර සම්බන්ධයක් ගන්න එච්චරයි.